iPhone මචංලා මේ තියෙන්නේ පරණ කාර් සෙටප් එකක් ඩබල් ඩින් එකක්. ඉතින් මේක රිපෙයාර් කරන එක මම තමයි තියන්නේ. බලමු රිපෙයාර් කරලා කොහොමද තත්ති කියලා. ඉතින් ඔන්න දැන් කාර් සෙටප් එකේ රිපෙයාර් වැඩ ඔක්කොම අවසానයි. සෙට් එක සම්පූර්ණ ෆිට කරලා තියෙන්නේ. ඉතින් මේක චෙක් කරගන්න CD එකක් රයිට් කරගන්න ඕන. ඉතින් ඔඩියෝ CD එකක් රයිට් කරගන්න ඕන. ඉතින් Sony CD තමයි මම පාවිච්චි කරන්නේ. මොකද මේකේ ලෙන්ස් ගැන හිතලා. ඉතින් මේ Sony CD එකක් අපි රයිට් කරලා බලමු. මෙතන රයිටින් ස්පීඩ් එක අඩුම ස්පීඩ් එක තමයි දාන්නේ. මේකේ 1x කියලා තියෙන්නේ. ඒක තමයි දාන්නේ. මොකද දැන් මේක ප්ලේ වෙන්නේ පරණ සෙට් එකකින් ඉඳලා. පරණ කාර් සෙටප් එකකින් ඉඳලා.